මිලියන ගණනකගේ ජීවිත අහිමි කරමින් ලෝකයම ලේවිලක් කරපු ඇඩොල්ෆ් හිට්ලර්ගේ සැඟවුණු රහස් බංකර සහ කෞතුකාගාර ඇතුලේ අදටත් තියෙන්නේ මොනවාද? ලෝකයේම කුරීරුම ආඥාදායකයාගේ අවසාන කාලය ගෙවුණු අඳුරු ලෝකයට අද අපි ගමන් කරමු. හිට්ලර් කියන්නේ තමන්ගේ ආරක්ෂාව ගැන අතිශයින්ම බියටපත් වුණු කෙනෙක්. ඒ නිසාම ඔහු යුරෝපයේ පුරාම පොළව යට දැවන්ත බංකර ඉදි කළා. පෝලන්තයේ කැලෑවක් මැද හැදූ වෝල්ෆ්ස්ලෙය සහ බර්ලින් නුවර පොළව යට හැදූ ෆියුර බංකර් ඒ අතරින් ප්‍රධානයි. අද වෙද්දී මේවා ඉතිහාසයේ අඳුරු මතකයන් ගබඩා කරපු කෞතුකාගාර බවට පත්වෙලා තියෙනවා. අදටත් මේ කෞතුකාගාර සහ බංකර ඇතුළට ගියාම ඔහුගේ පෞද්ගලික ලියකියවිලි, ඔහු පාවිච්චි කරපු ආයුධ සහ යුද සැලසුම් සිතියම් දැකගන්න පුළුවන්. ඒ වගේම ඔහු යුරෝපය පුරාම කොල්ලකාපු මිලකල නොහැකි කලාකෘති සහ රත්තරන් ගබඩා කරපු රහස් කාමරවල නටඹුන් මෙහි තියෙනවා. මේ බංකරවල දොරවල් කොතරම් ඝනකමද කියනවා නම් සතුරු බෝම්බ ප්‍රහාරයකටවත් ඒවා විනාශ කරන්න බැරි විදියටයි නිර්මාණය කරලා තිබුණේ. මුළු ලෝකයම තමන්ගේ යටතට ගන්න හීන දැකපු හිට්ලර්ට අවසානයේදී තමන්ගේ ජීවිතය නැති කරගන්න සිද්ධ වුණේත් අඩි 50ක් විතර පොළොව යට තිබුණු මේ අඳුරු බංකරයක් ඇතුලේදීමයි. කොතරම් බලයක් තිබුණත් කුරිරු පාලකීන්ගේ අවසානය මේකයි කියන එක මේ කෞතුකාගාර අදටත් මුළු ලෝකයටම නිහඬව කියා දෙනවා. බලකාමීත්වය නිසා විනාශ වුණු මේ අඳුරු ඉතිහාසය ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කොමෙන්ට් කරන්න. ඉතිහාසයේ මේ වගේ සැඟවුණු කතා සහ ලෝකයේ ඔබ නොදුටු තැන් ගැන දැනගන්න අපේ පිටුව අනිවාර්යෙන්ම ෆොලෝ කරන්න.